That's 1 minute. See you tomorrow. That's 1 minute. See you tomorrow. මේ වචන ටික අද ලෝකයේ කෝටි ගණනක් දෙනාට හරිම හුරුපුරුදුයි. Facebook එකේ යද්දී, YouTube එකේ යද්දී කහපාට ටී-ෂර්ට් එකක් ඇඳගත්ත hina වෙච්ච තරුණයෙක් දුව පැනලා ඇවිත් විනාඩියක් ඇතුළත මුළු ලෝකයක් ගැන අපිට කියලා දෙනවා. අපි ඌට කියන්නේ Nas Daily කියලා. නමුත් කැමරාව ඉස්සරහා hina වෙලා ඉන්න මේ මිනිස්සයා පිටුපස තියෙන ඇත්ත කතාව ඊට වඩා හාත්පසින්ම වෙනස්. ඒක දහඩිය, මහම්සිය සහ අවදානම පිරුණු කතාවක්. අද මේ විනාඩි 5ේදී අපි අහන්න යන්නේ විනාඩියේ වීඩියෝවෙන් ලෝකේ දිනපු නුසෛර් යාසින්ගේ ජීවිත කතාවයි. නුසෛර් උපත ලබන්නේ 1992 වසරේදී ඊශ්‍රායලයේ අරාබා කියන කුඩා ගම්මානයේ. ඔහු ඊශ්‍රායලයේ උපන් පලස්තීන සම්භවයක් තියෙන මුස්ලිම් ජාතිකයෙක්. මේ පසුබිම නිසාම පොඩි කාලේ ඉඳලම ඔහුට දෙනුනේ Taman මැදට හිරවිච්ච කෙනෙක් වගේ. ඔහුට ඕනේ වුණා මේ සීමාවන් කඩාගෙන එළියට යන්න. ඔහු විශ්වාස කළා ලෝකයේ දිනන්න තියෙන එකම මාර්ගය අධ්‍යාපනය කියලා. ඒ නිසා ඔහු කලේ ලේසි පහසු දෙයක් නෙවෙයි. ලෝකයේ තියෙන අමාරුම සහ හොඳම විශ්වවිද්‍යාලයක් වන ඇමරිකාවේ හාවර්ඩ් යුනිවර්සිටි එකට ඉල්ලුම් කරන්න ඔහු තීරණය කළා. ගමේ අය හිතුවේ මේක පිස්සුවක් කියලා. නමුත් ඔහු ඒ අභියෝගය ජයගත්තා. වයස අවුරුදු 19 දී පූර්ණ ශිෂ්‍යත්වයක් එක්ක ඔහු ඇමරිකාවට ගියා. පොඩි ගමකින් දැන් ආපු කොල්ලෙක්ට ඒක හීනයක් හැබෑවීමක්. 2014 වසරේදී උපාධිය ඉවර කරපු ගමන් නුසෛර්ට නිව්යෝක් නගරේ සුපිරි රස්සාවක් ලැබුණා. ඒ වෙන්මෝ කියන ආයතනයේ මෘදුකාංග ඉංජිනේරුවරයෙක් විදියට. පඩිය අවුරුද්දට $1,20,000ක්. ඒ කියන්නේ ලංකාවේ මුදලින් මාසෙකට කෝටි ගණනක ආදායමක්. සැප පහසු ජීවිතයක්, ලොකු පඩියක් ඕනම කෙනෙක්ට මේක තමයි සාර්ථකත්වය. නමුත් නුසෛර්ට මේක දැනුනේ හිරගයක් වගේ. උදේ ඉඳන් රෑ වෙනකන් කම්පියුටර් එකක් ඉස්සරහ කෝඩ් ලියන එක ඔහුට එපා වෙලා තිබුණේ. ඔහු දවසක් තමන්ගේ ජීවිතය ගැන අමුතු ගණිතයක් හැදුවා. පිරිමියෙක්ගේ සාමාන්‍ය ආයු කාලය අවුරුදු 76යි කියලා හිතුවොත් ඔහු ගණන් හදලා බැලුවා තමන්ගේ ජීවිතෙන් කොච්චර කාලයක් ඉවරද කියලා. උත්තරේ උනේ 32%. ඔව්, ජීවිතෙන් 3න් එකක් දෙනටමත් ඉවරයි. ඉතුරු වෙලා තියෙන්නේ තව බොහොම ටික කාලයි. මම මේ ඉතුරු ටිකත් කම්පියුටර් එකක් ඉස්සරහා දිය කරනවද කියන ප්‍රශ්නේ ඔහුගේ හිතට වද දුන්නා. එතනින් එහාට ඔහු ගත්ත තීරණය තමයි ඔහුගේ ජීවිතේ කන පිට හැරෙව්වේ. වටේ පිටේ යාළුවෝ, ගෙදර අය එපා ඔබට පිස්සුද කියලා හද්දි නුසෛර් Tamanගේ ඒ සුපිරි රස්සාවෙන් අස් වුණා. ඔහු Tamanගේ අතේ තිබුණු ඉතුරු සල්ලි ටිකින් කැමරාවක් ගත්තා. ප්ලේන් ටිකට් එකක් ගත්තා. ඊට පස්සේ Taman පොරොන්දුවක් වුණා. මම දවස් 1000ක් යනකම් හැමදාම ලෝකයට වීඩියෝ එකක් දෙනවා. දවසක්වත් මග හැරෙන්නේ නැහැ. ඔහු Tamanගේ පිටුව නම් කළේ Nas Daily කියලා. අරබි භාෂාවෙන් Nas කියන්නේ මිනිස්සු. මේක ඔහුගේ කතාව නෙවෙයි. මේක මිනිස්සුන්ගේ කතාව. ඔහු කෙන්යාවට ගියා, ෆිලිපීනවට ගියා, ලංකාවටත් ආවා. මුල් කාලේ වීඩියෝ හැදුවේ තනියම. සමහර දවස්වල ඔහුට උණගෙනුණා, මහන්සි දෙනුණා, වීඩියෝ වලට views තිබුවේ නැහැ. ඒත් ඔහු Tamanගේ පොරොන්දුව කැඩුවේ නැහැ. දවස් 1000ම ඔහු වීඩියෝ හැදුවා. ඔහු අඳන ටී-ෂර්ට් එකේ පවා කොටාගෙන හිටියේ බැටරි කෑල්ලක් වගේ තීරු පිරුණු කොටුවක්. එකෙන් පෙන්නුවේ Tamanගේ ජීවිතෙන් ඉවර වුණු ප්‍රමාණය. ඒක ඔහුට හැමදාම මතක් කළා කාලය අපතේ යවන්න එපා කියලා. ඒ කැපවීම අපතේ ගියේ නෑ. විනාඩියෙන් කියන ඔහුගේ කතාවලට මුළු ලෝකෙම ආදරය කරන්න ගත්තා. ඔහු පෙන්නුවේ රටවල ලස්සන විතරක් නෙවෙයි, මනුස්සකම, ආදරය සහ මිනිසුන්ගේ අප්‍රතිහත ධෛර්යය. අද වෙද්දී ඔහු නිකම්ම YouTube කෙනෙක් නෙවෙයි. Nas Academy හරහා දහස් ගානකට උගන්වන, Nas Summit හරහා නිර්මාණකරුවන්ව එකතු කරන දැවැන්ත ව්‍යාපාරිකයෙක්. එදා රස්සාව දාලා ඉද්දී ඔහු ළඟ තිබුණේ $60,000යි. අද ඔහුගේ වටිනාකම $1 මිලියන ගණනක්. නුසෛර් යාසින්ගේ කතාවෙන් අපිට ගන්න තියෙන ලොකුම පාඩම මොකක්ද? ඒ තමයි ජීවිතේ කෙටි කියන එක. අපිට ලැබිලා තියෙන කාලය සීමිතයි. ඒ කාලය ඇතුළත අපි කරන්නේ අපි අකමැති රස්සාවක්ද? නැත්නම් අපි ආස දේවෙනීම් අපි අවදානමක් ගන්නවද? සාර්ථක වෙන්න ලොකු දේවල් ඕනේ නැහැ. ඕන වෙන්නේ එක දෙයක් විතරයි. ඒ තමයි නොවන තින උත්සාහය. ඔබේ ජීවිතේ බැටරි එකනොත් සැලකිය යුතු ප්‍රමාණයක් දැන් බැහැලා ඉවරයි. ඉතින් ඉතුරු වෙලා තියෙන කාලෙන් ඔබ මොකද කරන්නේ? ඒ ගැන හිතන්න. That's 5 minutes. See you in the next video.